රීවයිටිස් විද්‍යාත්මකව සකසන ලද හිසකෙස් සඳහාම යෝග්‍ය පෝෂණ සත්කාරය. මේ ගැන කතා කරන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. හිසකෙස් යන පෞරුෂත්වයේ කෙඩපතයි. නමුත් හැම දෙනෙක්ටම මේ පෞරුෂත්වය ලබා ගන්න බැහැ නේද? ඔව්, ඇත්තටම අපි දන්නවා පෞරුෂත්වය කියන්නේ යම් කෙනෙකුගේ අනන්‍යතාවය. අපි පුරුදු වෙලා ඉන්න යම් පුද්ගලයෙක්ව හඳුනා ගන්න ඔහුගේ බාහිර ස්වරූපයෙන්. ඒ කියන්නේ ඔහුගේ කොණ්ඩා විලාසිතාවයෙන්, ඔහුගේ ඇඳුම් විලාසිතාවලින්, ඔහු කතා කරන විලාසයෙන් මේ හැම දෙයකින්ම අපි යම් පුද්ගලයෙක්ව හඳුනා ගන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට මේ පෞරුෂත්වය කියන එකේ ප්‍රධාන අංගයක් මේ හිසකෙස් වලට ලැබෙනවා. නමුත් හිසකෙස් ගැටලු තියෙනවා නම් අපේ පෞරුෂත්වයේ යම් හීනතාවයක් අපිට ලැබෙනවා. මේ හීනතාවය ඊළඟට අපිට බලපාන්නේ අපේ මනසට. ඊළඟට අපි මානසිකව වැටෙනවා. ඇත්තටම අද අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල මේ කියන හිසකෙස් ගැටලු වලට මුහුණ දෙන කාන්තාවන්, යුවතියන් බොහෝ පිරිසක් ඉන්නවා. අපි උදාහරණයක් විදිහට හිතමු. ඔබ යම් ආයතනයක සේවය කරන කෙනෙක්. ඔබට නිතරම මිනිසුන් හා මුණ ගැසෙනවා. ඔබ ඔවුන් හා නිතරම ගැටීලා වැඩ කරනවා. මේ අවස්ථාවන් වලදී ඔබගේ මේ කියන හිසකෙස් ගැටලුවක් ඔබට තියෙනවා නම් ඔබට නිතරම හිසකෙස් ගැලවිලා යනවා නම් ඔබට ඊළඟට ඔබ මන් දන්නවා මේ වෙලාවට ඔබ කරන දෙයක් ඔබ තද පැහැති ඇඳුම් වලට පුරුදු වෙන්න ගන්න. හේතුව ඔබේ හිසකෙස් ඔබේ අර ඇඳුම් පුරාම තියෙනවා දැක්කහම ඒක අර පුද්ගලයාට යම්කිසි වැටහීමක් ඔබ ගැන එහෙම නැත්නම් යම්කිසි කලකිරීමක් ඔබ ගැන ඇති වෙයි කියලා ඔබ මානසිකව තැවෙනවා. මෙවැනි ගැටලු අද මේ සමාජයේ යුවතියන්ට කාන්තාවන්ට බොහෝමයක්ම තියෙන දෙයක්. මම හිතන්නේ යුවතියන්ට කාන්තාවන්ට පමණක් නෙමෙයි පිරිමි ඔබටත් තියෙනවා ඇති මේ කියනා වූ ගැටලු සියල්ලම. ඇත්තටම අද අපේ රටේ විතරක් නෙමෙයි මම දන්න තරමින් යුරෝපා රටවල් වල බොහෝ කාන්තාවන් යුවතියන් ප්‍රධාන තැනක් මේ හිසකෙස් වලට දෙනවා. ඔවුන් එදිනෙදා ඔවුන්ගේ ජීවිතේ කටයුතු කරන්න මූලික තැන මේ හිසකෙස් වලට දෙනවා. හිතන්න ඔවුන්ට සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා කියලා. ඔවුන් ඒ සඳහා යන්න දවස් ගානකට කලින් සැරසෙනවා. මූලිකවම හිසකෙස්. ඔවුන්ට කියන දිනේට මේ හිසකෙස් සැකසුම එහෙම නැත්නම් විලාසිතාව එහෙමත් නැත්නම් ඔවුන් කැමති විදිහට යන්න හදන එක ඔවුන්ට කරගන්න නොහැකි වුණොත් ඔවුන් එදාට ඔවුන්ට කොච්චර ජීවිතේ වැදගත් වුණත් ඒ සම්මුඛ පරීක්ෂණේ ඔවුන් එදාට යන ගමන නවත්තනවා. එහෙම නැත්නම් ඔහුට හෝ ඇයට හොඳ හමුවීමක් තියෙනවා. ඒ කියන්නේ ඇයගේ පෙම්වතා හෝ පෙම්වතිය හමු වෙන අවස්ථාවක් තියෙනවා නම් ඔවුන් ඒක පවා කල් දමනවා. හේතුව ඔවුන් හිසකෙස් වලට මූලික තැනක් දෙනවා. ඔවුන්ට ඒ හිසකෙස් විලාසිතාව කරගන්න බැරි වුණොත් නැත්නම් මේ කියන ගැටලු තියෙනවා නම් ඔවුන් එදාට හැම දෙයක්ම පසෙකට දාලා ඔවුන් එදාට නම් කරනවා බෑඩ් හෙයාර් ඩේ කියලා. ඉතින් අද වෙනකොට අපේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම මේ ගැටලු වලට මුහුණ දෙනවා. හිසකෙස් ගැලවී යාම කෙනෙකුට මානසික ගැටලුවක්. මේන් මිදෙන්න රීවයිටිස් උපකාරී වෙන්නේ කොහොමද? ඔව්, මම ගිය සතියේත් ඔබට කිව්වා රීවයිටිස් නිෂ්පාදනය කරලා තියෙන්නේ HNS කියන සුවිශේෂී විද්‍යාත්මක සංයෝගය එකතු කරලා. මේ රීවයිටිස් අපිට හඳුන්ලා දීලා තියෙන මෙගා ලයිෆ් සයන්සස් ඔස්ට්‍රේලියා පුද්ගලික සමාගම අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන් පර්යේෂණ කරලා ඒ පර්යේෂණ වලට අපවැනි කාන්තාවන් යුවතියන් යොදාගෙන ඒ රීවයිටිස් තව තවත් වැඩි දියුණු කළා තමයි අද අපි අතට පත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රීවයිටිස් වල අපේ හිසකෙස් සඳහා අත්‍යවශ්‍ය වන පෝෂක පදාර්ථ සියල්ලම අඩංගු කරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අද වෙනකොට වෛද්‍ය මතය වෙලා තියෙන්නේ අපි කොතෙකුත් අපේ හිසකෙස් සඳහා බාහිර සත්කාරයන් සිදු කළත් අපේ අභ්‍යන්තරයට හිසකෙස් සඳහා වන පෝෂක ලැබිය යුතුයි කියලා. එතකොට මේ රීවයිටිස් නිෂ්පාදනය කරලා තියෙන්නේ අන්න ඒ කියන අත්‍යවශ්‍ය පෝෂක ඇතුළත් කරලා. අපි අද වෙනකොට අපේ පාලේ බහුලත්වය මත පුරුදු වෙලා ඉන්න ශනික කෑම වේලක් ගන්න. ඉතින් අපි හොඳටම දන්නවා මේ කියන කෑම වේල් අතරින් අපේ ශරීරයට අත්‍යවශ්‍ය කරන පෝෂක පදාර්ථ අපිට ගොඩාක් අඩුවෙන් ලැබෙන්නේ. විශේෂයෙන්ම හිසකෙස් සඳහා. ඉතින් මේ රීවයිටිස් වල අඩංගු කරලා තියෙන හිසකෙස් සඳහා වන පෝෂක පදාර්ථ සියල්ලම ජලයේ දිය වෙනවා. රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු ගණනාවක එක්ස්පීරියන්ස් ඇති කෙනෙක් විදිහට රීවයිටිස් වල ඔබ දකින විශේෂත්වයක් මොනවාද? ඇත්තටම රීවයිටිස් වල තියෙන විශේෂත්වය තමයි එහි තියෙන ප්‍රතිඵලදායක බව. විශේෂයෙන්ම කියන්නට ඕනි මේ හිසකෙස් මම මුලින් කියපු හිසකෙස් ගැටලු වලට මුහුණ දීපු කෙනෙක් මම.
අද වෙනකොට මම රීවයිටිස් භාවිතා කරලා අද වෙනකොට එහි ප්‍රතිඵල මට දකින්නට තියෙනවා. ඉතින් මම දන්නවා එහි ප්‍රතිඵල දායක බව කොහොමද කියලා මම හොඳටම අත්දැකීමෙන් දන්න කෙනෙක්. අනෙක් විශේෂත්වය තමයි රීවයිටිස් අපිට දවසකට එක කැප්සූලයක් විතරයි බොන්න තියෙන්නේ. ඇත්තට මේක අපේ ආර්ථිකයට ලොකු පහසුවක්. රීවයිටිස් අපිට තිල්න කරලා තියෙන්නේ ලෝ ප්‍රකට මෙගා ලයිෆ් සයන්සස් ඔස්ට්‍රේලියන් සමාගම. මේ සමාගම අපේ රටට විතරක් නෙමෙයි ලෝකයේ රටවල් ගණනාවකටම වග කියන සමාගමක්. අපි උදාහරණයක් ගත්තොත් ඔබ වියට්නාමයට ගියා කියලා හිතන්න. එහෙදිත් ඔබට රීවයිටිස් කියලාම මේ නිෂ්පාදනය ලබා ගන්න පුළුවන්. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සේෆ්ටි එක. ඉතින් මේ රීවයිටිස් භාවිතය කොතරම් ආරක්ෂාකාරීද? ඒ වගේම මේ භාවිතකාරී කොහොමද? ඔව් මෙල්ෂානි, හොඳ ප්‍රශ්නයක්. මම ඔබට මුලිනුත් සඳහන් කරා රීවයිටිස් වල අඩංගු වෙලා තියෙන පෝෂක පදාර්ථ සියල්ලම ජලයේ දිය වෙනවා කියලා. ඉතින් මේ පෝෂක පදාර්ථ අපේ ශරීරයට අත්‍යවශ්‍ය කරන පෝෂක පදාර්ථ. මේ සියල්ලම අපේ ශරීරයට උරා ගන්නවා. එහෙනම් අපිට බියක් සැකක් ඇති කරගන්නට ඕමනාවක් නැහැ. අනිත්ම විශේෂ කාරණය තමයි අතුරු ආබාධ කිසිවක් නැහැ. ඔබට කිසිම බයක් සැකයකින් තොරව රීවයිටිස් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම රීවයිටිස් භාවිතයත් හරිම පහසුයි. දවසකට එක කැප්සූල් එකක් විතරයි අපිට බොන්න තියෙන්නේ. මෙන්න මේ වගේ එක කැප්සූල් එකක් අපි කඩලා වතුරත් එක්ක බොන්න විතරයි තියෙන්නේ. මේ ආකාරයෙන් දවසකට එක කැප්සූල් එක බැගින් අවම වශයෙන් මාස 3ක්වත් ඔබ භාවිතා කළ යුතුයි. එවිට ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඔබට ලබා ගන්න පුළුවන් වෙයි. හිසකෙස් ගැටලු තියෙන ඔබට රීවයිටිස් හොඳ පිළිතුරක් වේවි. ඉතින් මේ කතාබහ සාරාංශගත කළොත් ඔව් අපි කතා කළ සියලුම හිසකෙස් ගැටලු වලට නියම විසඳුම තමයි රීවයිටිස් කියන්නේ. ඔබ තවමත් හිසකෙස් ගැටලු වලින් පීඩා විඳිනවා නම් ඒ ගැන හිතා තැවෙනවා නම් අදම රීවයිටිස් පාවිච්චි කරන්න පටන් ගන්න. හෙට දවස සතුටින් ආත්ම විශ්වාසයෙන් ගත කරන්න පුළුවන්කම ලැබෙයි.